හායි කොහොමද ඔයාලට? ඉතින් අද දවස අපිට ටිකක් විශේෂ දවසක්. ටිකක් නෙමෙයි අපිට ගොඩක් විශේෂ දවසක්. ඉතින් ඒ නිසා මම හිතුවා මට මතකයක් විදිහට ඒ වගේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා මේක වීඩියෝ එකකින්ම ඒ කියන්නේ මිනි බ්ලොග් එකක් විදිහට අද දවසේ චුට්ටක් අරන් එන්න ඕනේ කියලා. ඉතින් අද දවසේ විශේෂත්වය මොකද්ද කිව්වොත් අද අපේ බබාගේ ප්ලේ ගෲප් එකේ එයාගේ ඉන්ටර්විව් දවස. ඉතින් මගේ බ්ලොග්ස් බලන කට්ටිය වීඩියෝස් බලන කට්ටිය දන්නවා මම කලිනුත් කියලා තියෙනවා අපි ඇප්ලිකේෂන් බාර දෙන්න ගිය දවසේ vlog එකක් මම අරගෙන ආවා. ඉතින් ඒකේ ඉන්ටර්විව් එක තමයි අද තියෙන්නේ. කලින් තමයි තිබ්බේ. ඇත්තටම ගම් වතුර නිසා අපිට ඒ දවසේ යන්න බැරි වුණා. ඉතින් අදට ඒක පෝස්ට්පෝන් වුණා. ඉතින් මම දැන් මේ උදෙන්ම නාලා ඒකට යන තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මං අද එහෙම ලොකුවට මේකප් කරන්න යන්නේ නැහැ. සාමාන්‍යයෙන් නම් ඉතින් පාටි එකකට වගේ යද්දි මං ගෙදර මේකප් එක දාගන්නවා. සැලූන් එකට යවෙන්නෙම නැති තරම්. ඒ වුණාට ඉතින් අද ඉන්ටර්විව් එකකට යන්නේ. ඒ නිසා ටිකක් ලාවට ෂේප් එකේ සිම්පල් මේකප් එකක් මට පුළුවන් විදිහට දාගත්තා. මං එහෙම මේකප් ගැන වැඩිය දන්න කෙනෙකුත් නෙමෙයි. හැබැයි මං හරි ආසයි මේකප් වැඩවලට. ඒ නිසා මම ඔය YouTube එකෙන් එහෙම සර්ච් කරලා බලලා තමයි මේවා ටික ටික ඉගෙන ගනිමින් ඉන්නේ. බබාවත් ලෑස්ති කරගෙන දැන් අපි පිටත් වෙනවා. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණනේ අපේ ගෙවල් ළඟපාතම තියෙන Giggles International Montessori එකට තමයි අපි බබාව දාන්නේ. මේක ස්කූල් එකක් තියෙනවා. ඉතින් අපේ නිර්වාණ යන්නේත් මේකටම තමයි. ඉතින් බබාට තාම අවුරුදු 2යි මාස 3යි. ඉතින් ඒකේ ඒ වයසින් නම් ප්ලේ ගෲප් එකට ගන්නවා. ඒ නිසා අපි හිතුවා වැඩි කල් අරින්නේ නැතුව මේ මුල පටන් ගැනීම නම් බබාව ස්කූල් එකට යවන්න ඕනි කියලා. එයා දැන් මේ චන්ඩිය වගේ හිටියට ගෙදර එහෙම හොඳට කතා බහ කරලා හිටියට ඉන්ටර්විව් එකේදී නම් කිසිම දෙයක් කිව්වේ නෑ ළමයි. නිකන් හරියට කතා කරන්න බැරි ළමයෙක් වගේ අහන දෙයටවත් උත්තර දෙන්නේ නැතුව තමයි හිටියේ ගොළු වෙලා වගේ. ඒක ඉවර වෙලා අපි හැමම කැරවන් ෆ්‍රෙෂ් එකට ආවා. මොන හරි කන්න හිතාගෙන ඇත්තටම චීසි බෝම්බ් එක කන්න තමයි හිතාගෙන ගියේ. ඒක ඉවර වෙලා ඉතින් අපි කොහොම හරි මේ වෙලාවේ හොඳටම බඩගින්නේ හිටියේ. ඉතින් මෙතනින් කාලා ගෙදරට ටිකක් අරගෙන ගියා. What do you want, Baba? No, no. This one? Yeah. Sure? Yeah. Okay. ගෙදර යන ගමන් එහෙමම අපි ආවා වතුර බෝතල් දෙකක් ගන්න. මොකද අපේ නිර්වාහන්ටයි කයයටයි මේ දෙන්නට මම ක්‍රිස්මස් එකට gift එකක් ලෑස්ති කරනවා. ඉතින් ඒකට වතුර බෝතලයක් දාන්න හිතුවා. ඉතින් ඒක ගන්න අපිට තව ඉස්සරහට ටයිම් එකක් නැහැ. ඒ නිසා අද අරගෙන ඒකත් අදම ලෑස්ති කරලා තියන්න මං හිතුවා. ඒ වැඩ ටික ඉවර කරලා එහෙමම මං අම්මලා ගෙදර ආවා. අද තියෙනවා මට කොකිස් හදන්න. මොකද තව දවස් දෙකකින් අපිට තව විශේෂ දවසක් තියෙනවා. ඉතින් අපේ කයල්ට දැන් අවුරුදු 2යි මාස 3යි. ඉතින් එයා දැන් අකුරු කියනවා, ලියන්න try කරනවා, හැමදේම කරනවා. ඒ නිසා අපි හිතුවේ එයාට ඉක්මනටම අකුරු කියවන්න ඕනේ කියලා. මොකද දැන් ප්ලේ ගෲප් එකට ගියාමත් එයාට අකුරු කියවලා තියෙන එක හොඳයිනේ. අපි අපේ සම්ප්‍රදාය අනුව ඒ දේවල් කරන්න ඕන නිසා ඉතින් එයාගේ අකුරු කියවීම යෙදিলা තියෙන නිසා ඉතින් ඒකට ඕන කරන දේවල් තමයි අපි මේ දවස්වල ලෑස්ති කරන්නේ. ඉතින් මං හිතුවා අද කොකිස් ටික හදලා තියන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට විශේෂ තවත් දවසක මේ උදේවරුව ගෙවිලා ඉවර වුණේ. ඉතින් අකුරු කියවන එකේ වීඩියෝස් උත් මං අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම හෙට කේක් එක එහෙමත් හදන්න ඕනේ. අම්මා හදනවා මුං කැවුම්. ඒ වගේම කැවුම් ටික අම්මා හදලා දෙන්නම් කිව්වා. ඉතින් ඒවත් වෙනවා. ඉතින් අකුරු කියවන දවසේ මං හරි ආසයි මේ වැඩ ටික ලස්සනට කරන්න. මං හිතනවා මේ ඒ ටික කරගන්න පුළුවන් වෙයි කියලා මං හිතන විදිහටම. ඉතින් වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මේ වගේ වීඩියෝස් වලින් vlogs වලින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.